මේ ව්‍යාපෘති ප්‍රමාද වීමේ ප්‍රශ්නය ඔබතුමාලා සැලකිලිට භාජනය කරන්න. ඒකට ප්‍රධාන වශයෙන් පහුගිය කාලේ දිගටම අපිට ගේන හේතුව තමයි 2022-23 ආර්ථික බිඳවැටීම කියලා. හැබැයි ඒකම කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. දැන් බලන්න මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම විසින් අපිට වෙන හානි කීපයක් තියෙනවා. එකක් ඒ ව්‍යාපෘතියට අපි ඇස්තමේන්තු කරලාද මුදලට වඩා වැඩි මුදලක් අපිට දරන්න වෙලා තියෙනවා. ඔයගොල්ලන්ගේ මම දැක්කා එක වාරි මාර්ග ව්‍යාපෘතියක් තිබුණා. ඇස්තමේන්තුව මිලියන 1560යි. දැන් ඇස්තමේන්තුව මිලියන 2950යි. ඒ කියන්නේ 1560 ආසන්න වශයෙන් දෙගුණයකට ආසන්න වෙලා තියෙනවා ව්‍යාපෘතිය ප්‍රමාදය විසින්. ඒතකොට ඒක අපේ රටේ පුරවැසියන්ගේ බදු මුදල් අපි දරන්න ඕන. නේද? ඒ කියන්නේ ව්‍යාපෘතිය අපි ඇස්තමේන්තුව හදනකොට තිබුණ වියදමට වඩා වැඩි වියදමක් කරන කාලය ගත වීම. යම් මුදලක් යෙදෙව්වොත් ඒ මුදලින් ඉක්මනින් ප්‍රතිලාභ අවශ්‍යයි. හැබැයි ව්‍යාපෘතිය ප්‍රමාද වීමෙන් සිද්ධ වෙන දේ තමයි ප්‍රතිලාභෙන්න කාලය ගත වෙනවා. ඒක සාධාරණ නෑ ආණ්ඩුවේ බදු මුදල් වලට. තුන්වෙනි කරුණ එම ව්‍යාපෘතිය ප්‍රමාද වීම විසින් ඒ වසරේ වෙන් කරන දින මුදල් වියදම් කරන්න බැරි නම් ලබන වසරේ මුදල් වලින් ඒක දාන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා අපිට සිතුසේ අපිට මුදල් වියදම් කරන්න බැහැ. එහෙම වියදම් කරන්න ඕනෙත් නෑ. අපි තාමත් ශක්තිමත් මූල්‍ය විනයක් ඇති කරලා තියෙනවා. අපි දන්නවා අපිට වියදම් කරන්න පුළුවන් ප්‍රාග්ධන විද කැපිටල් එක කොච්චරද? ලබන අවුරුද්ද අපිට වියදම් කරන්න පුළුවන් කැපිටල් එක බිලියන 1380යි. 4යි අපි සීලින් එක තියන් ඉන්නේ. ඒක අපි වැඩි කරන්නේ නැහැ. ඒ නිසාද අපි වැඩ කරන්නේ මූල්‍ය විනයක් එක්ක. නිසා අපි වියදම් වල සීමාවන් තියෙනවා. සිතු පරිදි අපි ණය ගන්න යන්නෙත් නැහැ. අපි නාස්තිකාර ලෙස මේ වියදම් කරන්න යන්නෙත් නැහැ. වියදම් වල සීලින් එකක් තියෙනවා. ඒක ඇතුළේ අපි වියදම් කරන්නේ. ඒ නිසා මේ ව්‍යාපෘති අවසන් කිරීම විශාලතම වගකීම. එහෙම නැත්නම් වෙන දේ තමයි එකම ව්‍යාපෘතියකට අවස්ථා කීපයකදී මුදල් වෙන් කරන්න සිදුවීමෙන් වෙන දේ තමයි අනෙක් ව්‍යාපෘතීන් සඳහා අපිට වැය කළ යුතු මුදල් ඒකට හිලව් කරන්න සිද්ධ වෙනවා. ඒක හොඳ තත්ත්වයක් නේ. ඒක දිගටම ගියොත් අපි ව්‍යාපෘති කීපයක හිර වෙලා තියෙන රටම. අලුත් ව්‍යාපෘතියකට යන්න බෑ. ඇයි? ඒ බජට් එකෙන් වෙන් කරපු මුදල් ටික වියදම් නොකර ගැනීම නිසා නේද? ඒ නිසා ඒකත් අපිට පාඩුවකට තියෙනවා. ඒ නිසා මේ වෙන් කරන මුදල් ප්‍රතිපාදන වැය කිරීම කෙරෙහි තමුන්නාන්සලා අවධානය යොමු කරන්න.